සියලුම දෙනාට සුබ දවසක්. මේ වචනේ සඳහන් කරනවා බලයෙන්වත් ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන් යයි සේනාවල ස්වාමින් වහන්සේ කියන සේක කියලා. සෙකරියා 4:6 අපිට ඒ ආකාරයෙන් උපදෙස් දෙනවා. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, ඊශ්‍රායලයේ හිටපු අනාගත වක්තෘවරයෙක් වූ සෙකරියා දෙවියන් වහන්සේ ඔහුට දෙන ජය ගැන ඔහු විශ්වාස කරා. ඔහු විශ්වාස කරපු එකම දේ තමයි අපේ හැකියාවේ ශක්තිය නෙවෙයි, දෙවියන් වහන්සේගේ ඒ ආත්මේ බලෙන් අපිට ජය ලබන්න පුළුවන් කියන එක ඔහු නිතරම විශ්වාස කරා. අපගේ ජීවිතය තුළ තිබෙන ඒ ඇදහිල්ල මොකක්ද? විශ්වාසය කොහෙද රඳා පැවතිලා තිබෙන්නේ? ඔබගේ බලය, ඔබගේ හැකියාව, ඔබගේ දක්ෂතාවය මතද? ඒවා අපේ ජීවිතයට උපකාරය ලැබෙන්නේ බොහෝ සීමිත අවස්ථාවන් වල විතරයි. හැබැයි ඔබ දෙවියන් වහන්සේ මත යැපෙනවා නම්, දෙවියන් වහන්සේගේ ආත්මය සොයන පුද්ගලෙක් නම්, ඔබ ජයග්‍රාහී පුද්ගලෙක් බවට ඔබගේ ජීවිතය තුළ ඔබ පත්වෙන්න යනවා. එසේනම් ඔබ ශුද්ධාත්මයන් වහන්සේගෙන් ඉල්ලන්න, ශුද්ධාත්මනි ඔබ වහන්සේ කෙරෙහි යැපෙන්න, මට උපකාර කරන්න කියලා උන්වහන්සේගෙන් ඉල්ලන්න. උන්වහන්සේ ඔබට උන්වහන්සේගේ ආත්මය කරුණු කොටගෙන ඒ බලය දේවි ඔබට දේවල් වලින් ජය ගන්න පිණිස. අද දවස ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් පිරුණු ජයග්‍රහීම දවසක් වේවා. ඔබ සැමට යේසු පිහිටයි.